සුබ දවසක් වේවා සියලු දෙනාටම ආදරයෙන් එකතු කරගන්නවා මගේ YouTube channel එකට ඔයාලා සියලු දෙනාම. ඉතින් කොහොමද ඔයාලට හොඳින් සනීපෙන් නැතයි කියලා මම හිතනවා. ගොඩක් කාලයකට පස්සේ තමයි මම ඔයාලත් එක්ක මේ කතා කරන්න ආවේ. වීඩියෝ එකක් මම හිතන්නේ මගේ channel එකේ මම කලින් මාස 5කට වගේ උඩදී දාලා ඇති අය දාලා නැහැ. වීඩියෝ එකක් ගෙනාවේ නැත්තේ ඇයි කියන හේතුව මම ඔයාලට කියන්නම්. ඉතින් ඉස්සරහම කියන්න ඕනේ ඇත්තටම මගේ channel එක පටන් ගත්තට පස්සේ මම මේ විදිහට කතා කරන්නේ ඔයාලත් එක්ක මේ පළමු වතාව. ඉතින් අඩුපාඩුවක් දැක්කොත් සමා වෙන්න කියලා මුලින්ම ඉල්ලලා හිටිනවා. ඉතින් මෙතෙන් සිට දිගටම වීඩියෝ ගේන්න මම බලාපොරොත්තු වෙනවා. වීඩියෝ ගෙනාවේ නැත්තේ ඇයි කියලා මම පොඩ්ඩක් කියන්නම් ඔයාලට. ඇයි මම වීඩියෝ එකක් මෙච්චර කාලයක් ගෙනාවේ නැත්තේ කියලා. ඔයාලා බලනවනේ. ඉතින් මම හේතුව කියන්නම්. ඇත්තට මේක කියන්න ඕනේ දෙයක්. මම වීඩියෝ එකක් ගෙනාවේ නැත්තේ මට කලින් හැදිලා සුව වෙලා කියලා හිතන් හිටපු රෝගී තත්වයක් නැවත මතුවන නිසා තමයි මට ඇත්තටම ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරි වුණේ. මට කලින් හැදුන රෝගී තත්ත්වය මොකක්ද කියලා මම ඔයාලට කියන්නම්. ඇත්තටම කියනවා නම් 2012 අපේ ලොකු බබා හම්බුණාට පස්සේ හම්බෙලා සති දෙකක් වගේ ගියාට පස්සේ මට ඇත්තටම මම දැන් ඒකට නම දුන්නොත් පසු ප්‍රසව ආතතිය එහෙම නැත්නම් විෂාදය නැමැති රෝගී තත්ත්වයට මට මුහුණ දෙන්න වුණා. එහිදී රෝගී තත්ත්වය මොකද්ද කියලා කිව්වොත් ඇත්තටම මට නාන්නවත් බෑ, නිදා ගන්න බෑ. එතකොට කෑම කන්නත් බෑ. මේක මෙහිමයි කියලා කියන්න බැරි ඒක හරි අපහසු රෝගී තත්ත්වයක්. මම මගේ ඇත්තටම හස්බන්ඩ් ඉන්නවා නම් විතරයි කැමති. එයා වැඩට යනවා කියලා කියපුවාම අය මට මේ රෝගී තත්ත්වය නිකන් හුස්ම ගන්න බෑ. ඒ වගේ රෝගී තත්ත්වයක් හැදුනා. ඉතින් ඔය විදිහට කාලය ගෙවිලා යද්දී මාස දෙකක් තුනක් යද්දී ඒක සාමාන්‍ය තත්ත්වයටපත් වුණා. බබාගේ වැඩත් එක්කලා. ඉතින් ඒක සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා ඒක යට ගියා කිව්වොත් හරි. ඉතින් අවුරුදු දැන් 14ක් ලොකු බබාට අවුරුදු 14කට පස්සේ අය මට මේක මතුවුනේ මගේ පොඩි බබාට හැදුන පැපොල අසනීපය. එතනදි තමයි අය මට මේක හොඳ වුණා කියලා හිතන් හිටපු එක නැවත මතුවුනේ. මං හිතනවා මේක හොඳ වෙන්නේ නැති රෝගී තත්ත්වයක්ද කියලාත් හිතනවා වෙලාවකට. බබාට පැපොල හැදුනට පස්සේ අපි වෛද්‍ය උපදෙස් මත බෙහෙත් ගත්තා. එහිදී ඒ බෙහෙත් පැය 8න් 8ට බබාට දෙන්න වුණා දවස් 5ක්. එතකොට ඒ බෙහෙත් ටිකක් සැරයි. එතකොට ගෑස්ට්‍රික් වගේ මතු වුණා බබාට. එහිදී බබාට වමන යන්න ගියා. හරි අපහසුයි. එතකොට වටපිටාවෙන් කියනවා අපි නම් බෙහෙත් ගත්තේ නෑ උකට. බෙහෙත් ගන්නෑ. එක ඉතින් ක්‍රම තියෙනවනේ ඒ විදිහට තමයි කියලා. ඉතින් ඒවට අහුම්කම් දෙන්න ගිහිල්ලා කියන්නේ ඉතින් වැඩිහිටිය උදවිය කියන ඒවා ඉතින් අපි චුට්ටක් හිතනවනේ. ඇත්තටම කියනවා නම් ඒ ක්‍රම ඒ පිළිවෙත් ඒ විදිහටම අපි කරා. පැදුරක බබා තියලා කොහොඹ කොළවල බබාව තියලා එතකොට පිළිහිරි ಜಾති කන්න දෙන්නේ නැතුව ඒ වතාවත් සියල්ලම අපි ඒ විදිහටම කරා. වෙනසකට තියෙන්නේ වෛද්‍ය උපදෙස් ගත් එක, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත් එක විතරයි. බබාලට ඉතින් අපිට බලාගෙන ඉන්න බෑනේ ඉස්සර වගේ. ඒ හින්දා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත් එක විතරයි වෙනසකට මෙතන උනේ. ඉතින් එතනදී බබාට වමනයමත් එක්කලා පැය 8න් 8ට බෙහෙත් දෙන එකත් එක්කලා ඒ ගැන හිතන්න ගිහින් තමා මට මේක ආයේ මතුවුනේ. පොඩි බබාට හොඳ වෙනවත් එක්කම අය ලොකු එක්කෙනාටයි මටයි දෙන්නටම හැදුනා. ඉතින් එතකොට ඉතින් හිතලම තමා මේ රෝගී තත්ත්වය අය මට මුහුණ දෙන්න උනේ. එතකොට ඇත්තම කියනවා නම් කවුරුවත් කතා කරනවටත් කැමති නැහැ. කිසිම දෙයක් ආසාවෙන් කරන අඩුම මම ගොඩාක් ආසාවෙන් කරනවා
මල් පහන් පූජා කරන එක ඒකවත් කරන්න බෑ කියලා කිව්වොත් ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් මේ රෝගී තත්ත්වය කෙසේද කියලා. ඉතින් ඒක නිසා තමයි මට වීඩියෝ එකක් ඔයාලට ගේන්න බැරි වුණේ. ඉතින් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ රෝගී තත්ත්වය දැන් මට ටිකක් සාමාන්‍යයි. මෙතනදී කියන්න ඕනේ මට මේ රෝගී තත්ත්වය හැදුනහම එක දවසයි තියෙන්නේ. ඒ දවස පොඩ්ඩක් අල්ලගෙන හිටපුවාම ඊළඟ දවසට මට මේ රෝගී තත්ත්වය අය නැහැ. ඒක කොහොමද කියලා මතක් කරන්න අර බයකම විතරයි හිතුවා කියලා අය හැදෙන්නේ නැහැ. ඉතින් එහෙනම් මං වෛද්‍ය උපදෙස් ගන්න ගියේ නැහැ. මගේ හිතවත් මිතුරියකට කතා කරලා චුට්ටක් ඒ වෙලාවේ කතා කර කර හිටපුවාම චුට්ටක් සහනයක් දැනෙනවා. ඉතින් එහෙම තමා මං මේක පොඩ්ඩක් අඩු කරගන්නේ. මේක බලන කවුරු හරි වැරදි වැටහීමක් ඇති කරගනින් සමහර විට මේ රෝගී තත්ත්වයේ තියෙනවා නම් වෛද්‍ය උපදෙස් නොගෙන ඉඳී. එහෙම කරන්න එපා. වෛද්‍ය උපදෙස් ගන්න. මම දන්නවනේ මේක මට එක දවසයි තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි මම වෛද්‍ය ප්‍රතිකාර කරා ගියේ නැත්තේ ඉක්මනින් හොඳ වෙන නිසා. දවස් 2-3ක් අල්ලලා හිටියොත් මටත් මේ රෝගී තත්ත්වය ඉදිරියේදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න යන්න වෙනවා. ඉතින් වැරදි විදිහට වටහා ගන්න එපා මේ වීඩියෝ එක බලන කවුරුත් ඔයාලට තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. මගේ දේ තමයි මම මේ කිව්වේ. මට එක දවසින් හොඳ වෙනවා කියලා මම දන්නවා. ඒක නිසා තමයි මම වෛද්‍ය ප්‍රතිකාර කරා ගියේ නැත්තේ කියලා නැවතත් මම ඔයාලට මතක් කරනවා. ඔයාලා දැනගත්තනේ මම වීඩියෝ ගෙනාවේ නැත්තේ හේතුව. ඉතින් ඉදිරියේදී මම ඔයාලට කියන්නම් මේ රෝගී තත්ත්වය මම කොහොමද පාලනය කරගත්තේ කියලා. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නෙත් නැතුව ඉතින් පාලනයක් නෙවෙන්නේ. ඉතින් පාලනය කරගත්තේ කොහොමද කියලා ඉදිරියේදී වීඩියෝ වලදී කරන්නම්. චුට්ටි දෙයක් මම ඔයාලට කියන්නම්. මට මේ අසනීප තත්ත්වය පාලනය කරගන්න මගේ හස්බන්ඩ් ගොඩක් මං ළඟින් හිටියා. ඒක ඇත්තටම මතක් කරන්න ඕනේ. එතකොට මගේ හිත සතුටු වෙන දේවල් සාමාන්‍ය මල් වවන දේවල්. එතකොට කාත් එක්ක හරි කතා බහක යෙදෙන දේවල්. හැබැයි කතා කරන්න කියන්නේ මං කතා කරද්දි ගොඩාක් හිතවත් මිතුරියක් වෙන්න ඕනේ. ඉතින් එහෙම මිතුරියක් ඇත්තටම මට ඉන්නවා. ඉතින් මං එයාත් එක්ක කතා කරනවා. එතකොට වැඳුම් පිදුම් කරන ඒ පන්සල් යන ඒ වගේ තමයි මම මේක මේ රෝගී තත්ත්වය පාලනය කරගත්තේ. ඉදිරියේදී අය හැදෙයිද කියන ලොකු දුකක් ඇති වුණොත් හැදෙයිද කියන එක මට සැකයක් තියෙනවා. අය හැදෙයිද දන්නේ නැහැ. ඉතින් මට කියන්න බෑ. හැදෙයි. ඇයි අවුරුදු 14කට පස්සේනේ ආයේ මේක හැදුනේ. ඉතින් හැදෙයි නෑ කියලා කියන්න අපහසුයි. හැදුනොත් මං දවස් එකට වඩා තිබුණොත් වෛද්‍ය ප්‍රතිකාර කරා යනවා. ඉතින් හරි. දැන් ඔයාලට ඒ විස්තරය මං කිව්වනේ. දැන් ඉස්සරහට මං ඔයාලත් එක්ක ඉදර දොරේ ජීවත් වෙන විදිහ, ගමන් බිමන් යන විදිහ, අපේ බබාලට උගන්වන විදිහ, ඒ වගේ වීඩියෝ අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එකට එකතු වෙන්න, subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. නැවත අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ඉක්මනින්ම. එතකන් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.